ඔබ දිනපතා පාවිච්චි කරන දුරකථනය ඔබට නැතුවම බැරි දුරකථනය. ඔබට වාසනාව ගෙනේනවද කියලා තමයි අද වැඩසටහනින් මම අරන් එන්නේ. අදත් සුපුරුදු පරිදි තාම ආදරයෙන් හා ගෞරවයෙන් මගේ YouTube channel එකට ඔයගොල්ලෝ හැමදෙනාම පිළිගන්නවා. ඔබගේ දුරකථනය ඔබට නොදැනීම ඔබට අවාසනාව හෝ වාසනාව ගෙනේනවද කියලා තමයි අද මම මේ වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. මේ වීඩියෝ එක අවසානයේ දක්වා බලන්න. ඔබගේ ෆෝන් නම්බර් එක ඔබට හොඳද නැද්ද කියලා ඔබටම චෙක් කරගන්න පුළුවන්. අද කාලේ අපි හැමෝටම දුරකථන අංකයක් නැතුව ජීවත් වෙන්න බෑ. මොකද කෝල් ගන්න, මැසේජ් කරන්න, බිස්නස් වැඩ කටයුතු, බැංකින්, ඒ වගේම සෝෂල් මීඩියා මේ හැම දෙයකටම ෆෝන් නම්බර් එක ඉතාම අත්‍යවශ්‍ය භාණ්ඩයක් වෙලා තියෙනවා. නමුත් බොහෝ දෙනා හිතලවත් නැහැ දුරකථන අංකය ඔබට වාසනාව හෝ අවාසනාව ගෙනේද කියලා. අංක විද්‍යාව කියන්නේ මොකක්ද කියලා බැලුවොත් අංක විද්‍යාව කියන්නේ අංක වලට තියෙන ශක්තිය. එහෙමත් නැත්නම් එනර්ජි එක. අපේ ජීවිතේට බලපාන්නේ කොහොමද කියලා අධ්‍යයනය කරන විද්‍යාවක් තමයි මේ අංක විද්‍යාව කියන්නේ. අපි භාවිතා කරන නම, ඒ වගේම උපන්දිනය, දුරකථන අංකය මේ වගේ හැම අංකයකටම වෙනම බලපෑමක් තියෙනවා. සාමාන්‍යයෙන් අංකවල ශක්තිය අපේ ආදරය, සම්බන්ධතා, මුදල් ගලා යාම, රැකියාව, ව්‍යාපාරය, මානසික තත්ත්වය මේ වගේ දේවල් වලට අපිට නොදැනීම බලපාන්න පුළුවන්. ඉතින් මේ වැඩසටහන පුරාම මම ඉදිරිපත් කරන්නේ දුරකථන අංකය ඔබට කොහොමද බලපාන්නේ කියලා. අපි බලමු මුලින්ම වාසනාවන්ත දුරකථන අංකයක ඇති ලක්ෂණ. පළවෙනි එක තමයි ඔබ කතා කරන එක, ඒ වගේ මැසේජ් කරන එක, ඔය කෝල්ස් ගන්න හැම දෙයක්ම ඔබට යහපත්ව ඉතාම ලේසියෙන් පහසුවෙන් කිසිම බාධාවකින් අවහිරතාවයකින් තොරව සිද්ධ වීම තමයි මෙහි පළවෙනි ලක්ෂණයේ විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඔබට ජීවිතේට අලුත් අවස්ථා උදා වෙන්න පුළුවන්. විවිධ දීමනා වැඩි වෙන්න පුළුවන්. ඔබට දුරකථනය හරහා විවිධ වාසනාවක තත්ත්වයන් උදා වෙන්න පුළුවන්. ඔබගේ දුරකථන අංකය වාසනාවන්ත නම්. ඒ වගේම ආදරයත් මුදලුත් යන දෙකම හොඳින් ගලා යාමකට ලක් වෙනවා. ඒ කියන්නේ ඔබට මේ හැම දෙයක්ම හොඳින් ඊටාම කරදරකාරී බවින් තොරව ඊටාම යහපත්ව පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම හිත නිදහස් වෙලා ඊටාම සංසුන් බවක් ඔබට හිතට දැනෙන්න පුළුවන්. ඔබගේ දුරකථන අංකය යහපත් නම්. ඒ වගේම ඔබට උදව් කරන හොඳ හිතක් තියෙන යහපත් මිනිස්සු ඔබට හමු වෙන්න පුළුවන්. ඔබගේ ජීවන ගමනට ගොඩක් උදව් කරලා ඔබව නිසිමකට ගන්න පුද්ගලයන් ඔබට මේ දුරකථනය හරහා හමු වෙන්න පුළුවන්. ඉතින් ඒකත් වාසනාවන්ත දුරකථනයක තියෙන ලක්ෂණයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම සමස්තයක් විදිහට මෙහි මේ ලක්ෂණ ටික පොදුවේ සාරාංශගත කරලා කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් යම්කිසි පුද්ගලයෙකුට හොඳ අවස්ථා උදා වෙනවා නම්, අවස්ථා වැඩි වෙනවා නම්, ආදරයත් මුදලුත් බැලන්ස් කරගෙන යන්න පුළුවන් නම්, හොඳ මිනිස්සු ජීවිතේට ඇවිල්ලා උදව් කරනවා නම් ඇත්තටම ඒ දුරකථන අංකය යහපත් දුරකථන අංකයක්, වාසනාවන්ත දුරකථන අංකයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම සමහර දුරකථන අංකයේ තියෙනවා හරිම අවාසනාවන්තයි. කුමක් හෝ ප්‍රශ්නයක් ගැටලුවක් දුරකථනය හරහා හැම දවස ගානෙම එන්න පුළුවන්. ඉතින් ඒ වගේ දුරකථන අංකයක ලක්ෂණ තමයි මම දැන් කියන්න හදන්නේ. නිතරම වැරදි කෝල්ස් එන්න පුළුවන්. ඒ වගේම ඔබට එන ඇමතුම් අඩු වෙන්න පුළුවන්. ඔබට එන මැසේජස් අඩු වෙන්න පුළුවන්. අන් අයත් සමග sannivedanaya ඔබගේ ගොඩක් දුරට අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒකේ ගොඩක් දුරට සිද්ධ වෙන්නේ ඔබ හුදකලාව ජීවත් වන්නෙක් බවට පත්වීම. ඒ වගේම ඔබගේ හිතවත්කම්, සම්බන්ධකම්, ඥාති සම්බන්ධකම්, පවුලේ අයත් එක්ක වෙන්න පුළුවන්, යහළු එහෙලියොත් එක්ක වෙන්න පුළුවන්. ඒ තියෙන හිතවත්කම් වල යම්කිසි ගැටලු ඇති වෙන්න පුළුවන්. සමහරට ඒ අය ඔබට නුරුස්සන්න පුළුවන්. යම්කිසි නුරුස්නා ගති, තරහය, කෝපය පිට කිරීම, ඒ වගේ විවිධ ගැටලු ඔබට රිලේෂන්ෂිප් වල මතුවෙන්න පුළුවන්. ඒ වගේම මුදල් අතින් ඇති දුෂ්කරතා ගොඩක් අයට ඇති වෙන්න පුළුවන්. කියන්නේ ආදායම හා වියදම නිසි පරිදි බැලන්ස් නොවීමත් මේ අවාසනාවන්ත දුරකථන අංකයක ලක්ෂණයක් විදිහට වෙන්නුම් කරන්න පුළුවන්. ඒ වගේම මානසික ආතතිය, mental stress මේ වගේ දේවලුත් තියෙනවා නම් ඔබගේ දුරකථන අංකය ඔබට ගොඩක් වෙලාවට අහිතකර දුරකථන අංකයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද ගොඩක් අය දුරකථනය නිසා ඊටාම පීඩනයකට ලක් වෙන අවස්ථාත් දක්නට ලැබෙනවා. ඉතින් අද සමාජය තුළ ගොඩක් අය මේ වගේ
ගැටලු වලට මුහුණ දීලා තියෙනවා. ඉතින් ඔබත් ඒ වගේ ගැටලු වලට මුහුණ දීපු කෙනෙක්ද කියලා ඔබට මේ වැඩසටහනේ ඊළඟ කොටසින් බලා ගන්න පුළුවන්. මම ඉතාම සරලව ඉදිරිපත් කරනවා ඊළඟ වැඩසටහනෙන් ඔබට මේ දුරකථන අංකයේ යහපත් අයහපත් බව හොයාගන්න ආකාරය. ඔබට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, channel එක subscribe කරලා bell icon එක on කරන්න. අවසාන වශයෙන් මම ප්‍රාර්ථනා කරනවා ඔබේ ජීවිතයට වාසනාව ගෙනෙන දුරකථන අංකයක්ම ඔබට හිමි වෙන්න කියලා. සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් ගිහින් එන්න.